අනුරාධපුර ප්‍රදේශයේදී හෙරොයින් සමග අත්අඩංගුවටගත් විදුහල්පතිවරයාගේ බිරිඳ වන ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නිරංජලා මහා පරිමාණ මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක බව පොලිසිය පවසනවා. මේ අතර හෙරොයින් සමග අත්අඩංගුවටගත් විදුහල්පතිවරයාගේ දේපල පිළිබඳව විමර්ශනයක්ද ආරම්භ කරන බව පොලිසිය පැවසුවා. ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රී දිස්නා නිරංජලාගේ සැමියා ඊයේ මෙලෙස අත්අඩංගුවට ගැනුණා. මේ අතර අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී පසුගිය 29 වෙනිදා ඉපලෝගම පොලිසිය මගින් තරුණයෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු අධිකරණයට ඉදිරිපත් කර රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින අතරතුර ඔහුගේ සුවදුක් බැලීමට පැමිණි සගයෙකුට පවසා ඇත්තේ සිය නිවසේ හෙරොයින් පාර්සලයක් ඇති බවයි. එය නිවසට ආසන්න වැවක් ආශ්‍රිතව සඟවන ලෙස සැකකරු සිය සගයාට උපදෙස් ලබා දී ඇතැයි පැවසෙනවා. ඒ අනුව සගයා එය රැගෙන ගොස් සඟවා ඇති අතර ඒ අතරතුරදී සැකකරු සිය පියාට පවසා ඇත්තේ එම මත්ද්‍රව්‍ය තොගය සගයාගෙන් යලි ලබාගෙන නිවස පිටුපස සඟවන ලෙසටයි. රුපියල් කෝටි 2කට වැඩි හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1කට අධික ප්‍රමාණයක් පාර්සලය තුළ ඇති බැවින් සගයාය සොරා ගැනීමටද ඉඩ ඇති බව එහිදී සැකකරු සිය පියාට පවසා ඇතැයි පොලිසිය පවසනවා. ඒ අනුව අදාළ සැකකරුගේ පියා එම හෙරොයින් තොගය සැඟවූ සගයා ලවාම එය නැවත ගෙන්වාගෙන ගල්නෑවේ පිහිටි සිය නිවස පිටුපස වල දමා තිබෙනවා. අනතුරුව අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව අදාළ සගයා පළමු අත්අඩංගුවටගෙන ප්‍රශ්න කිරීමේදී සැඟවූ මත්ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙනවා. ඒ අනුව නිවස පසුපස සඟවා තිබූ හෙරොයින් පාර්සලය සොයා ගෙනුණු අතර කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 185යි මිලිග්‍රෑම් 400ක බරකින් යුත් හෙරොයින් තොගයක් එහි වූ බව පොලිසිය සඳහන් කළා. අනතුරුව පොලිසිය සැකකාර පියා අත්අඩංගුවටගෙන සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ ඔහු ප්‍රදේශයේ පිහිටි රජයේ විදුහලක විදුහල්පතිවරයෙක් බවයි. එමෙන්ම ඔහුගේ බිරිඳ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරියක වන දිස්නා නිරංජලා නැමැතිය බවද විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව අදාළ මන්ත්‍රීවරියගේ පෑලියගොඩ පිහිටි නිවසක්ද ඊයේ පස්වරුවේ පොලිසිය විසින් පරීක්ෂාවට ලක් කළද එහි තිබී කිසිදු සැකකටයුතු දෙයක් හමු වී නැහැ. මේ අතර අදාළ මන්ත්‍රීවරිය මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධකරුවෙකුද වන කොස්ගොඩ සුජී නැමැත්තාගේ ඥාතිවරියක් බවද පොලිසිය පවසනවා. අත්අඩංගුවටගත් විදුහල්පතිවරයා හා අනෙක් සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එමෙන්ම ඔවුන්ගේ දේපල සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බවද පොලිසිය සඳහන් කළා. උතුරුමැද පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ටාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිරින හේවා පතිරණ මහතාගේ ඍජු අධීක්ෂණයෙන් අනුරාධපුර කොට්ටාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.